පොළොන්නරුව ප්‍රාදේශ සභාවට ආවේ හරිද? අවුරුද්දක් වෙනවා දැන්. පොළොන්නරුව ප්‍රාදේශ සභාවේ මොනවද කරලා තියෙන්නේ කියලා බලන්න. මල්ලි ප්‍රාදේශ සභාවේ නේද? මොනේද අර ෆොටෝ දාන්නේ වැඩිපුර. මිසවාල වැඩ කරනව නේද? අය සභාපතිතුමා ඉන්න සභාපතිතුමා. 2025 ජූනි මාසේ දෙවෙනිදා ඉඳලා 2026 ජූනි මාසේ දෙවෙනිදා වෙනකන් වසරක කාලයක් තුල පොළොන්නරුව ප්‍රාදේශීය සභාව මොනවද කළේ? අපි බලමු මේ වීඩියෝ එකෙන් ඒ සියලු තොරතුරු. මේ වසර දෙකක කාලය තුළ නව නිවාස 27ක් ඉදි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් නිවාස 12ක වැඩ ආරම්භ කරලා තියෙනවා. ඒත් එක්කම කොන්ක්‍රීට් සහ ඉන්ටර්ලොක් ගල් මාර්ග 65ක් සිදු කරලා තියෙනවා. ඒත් එක්කම කාපට් මාර්ග 4ක්, පාලම් 5ක්, ඒ වගේම මෝටර් ග්‍රේඩර් කිරීම සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි සිදු කරලා තිබෙන බවත් මෙහි සටහන් වෙනවා. ඒත් එක්කම තමයි පෙරපාසල් සංවර්ධනය කිරීම, පොදු වැසිකිලි ඉදි කිරීම, බෝක්කු පැතිකාණු සංවර්ධනය කිරීම ප්‍රාදේශීය සභාවකට කරන්න තියෙන වැඩ කොටසකින් විශාල ප්‍රමාණයක් පොළොන්නරුව ප්‍රාදේශ සභාව සිදු කරලා තියෙනවා. ඉතින් මෙහෙම වැඩ කරපු හින්දා තමයි පොළොන්නරුව ප්‍රාදේශ සභාවට උතුරු මැද පළාතේ සංවර්ධන ව්‍යාපෘති වලින් උතුරු මැද පළාතේ ප්‍රථම ස්ථානය ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. සාමාන්‍ය සභාපතිවරයාට වෙන වෙන තෙල් කෝටා එකක් තියෙනවනේ. දන්නවද? පොළොන්නරුව ප්‍රාදේශ සභාවේ මේ වසරක කාලය තුල 8,79,139ක මුදලක් ඉතුරු කරලා තිබෙනවා. සභාපතිවරයාට වෙන වෙන තෙල් සල්ලි වලින්. ඒ කියන්නේ ඉන්ධන මුදල් වලින්. ඒ වගේම තමයි අඩු ආදායම්ලාභී පවුල් සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් බොහොමයක් ප්‍රාදේශ සභාව තුළ සංවිධානය කරලා තිබෙනවා. ඒත් එක්කම ආයුර්වේද වැඩසටහන් කොටාස මට්ටමින් ඒ ජනතාව ළඟට ගිහිල්ලා මේ අය සංවිධානය කරලා තිබෙනවා. අපිට දැක ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ වගේම තමයි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ඒ දරුවන්ට විශේෂ ආධාර වැඩසටහන් බොහොමයක් මේ පෞගේ වසරක කාලය තුළ පොළොන්නරුව ප්‍රාදේශ සභාව තුළ සිදු කරලා තිබෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපනික වැඩසටහන් සහ පොත් බෙදා දීමේ වැඩසටහන් මේ දේවලුත් පොළොන්නරුව ප්‍රාදේශ සභාව තුළ පසුගිය වසර තුළ කරපු වැඩසටහන් විදිහට දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කාන්තා දින වැඩසටහන්, වැඩිහිටියන් සඳහා විශේෂ වැඩසටහන්, ඒත් එක්කම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, අඩු ආදායම්ලාභී ව්‍යවසායකත්ව ආධාර වැඩසටහන්, ඒත් එක්කම වෙනස් සමාජ සුබසාධක සහ සේවාවන්, ඒ වගේම රුක් රෝපණ වැඩසටහන් බොහොමයක් පහුගිය වසරක තුල කාලය තුල ප්‍රාදේශ සභාව සිදු කරලා තිබෙන කාර්යයන් විදිහට අපිට මේ සටහන් තුල දකින්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ වගේම සමාජ සුබසාධක වැඩසටහන්, ළමා අධ්‍යාපන වැඩසටහන්, ළමා වැඩසටහන්, ඒත් එක්කම කසල කළමනාකරණ වැඩසටහන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ප්‍රාදේශ සභාව තුල කරද්දී මේවා ක්‍රමානුකූලව සිදු කරන්න පොළොන්නරුව ප්‍රාදේශ සභාව කටයුතු කරලා තිබෙන බව ඔබට කියන්න ඕනේ කාරණාවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි සේවාගම පුස්තකාල ගොඩනැගිල්ල අලුත් වැඩියා කරලා සංවර්ධනය කිරීම. පහුගිය වසරේක කාලය තුල සිදු වුණු දෙයක් විශේෂ දෙයක් විදිහට අපිට මතක් කරගන්න පුළුවන්. ඒ වගේම සෑම පුස්තකාලයක් සතහම විශාල මුදලක් වියදම් කරලා අධ්‍යයන පොදු සහතික පත්‍ර, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ඒ වගේම තවත් අධ්‍යාපනික සහ වෙනත් පොත් රාශියක් මේ පුස්තකාල වලට ලබා දෙන්න කටයුතු යොදලා තිබෙනවා. ඒ පිළිබඳව මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි සේවක අභිප්‍රේරණ වැඩසටහන් මේ පරිසරය තුල වැඩ කරන පිරිස බොහොම සතුටින් වැඩ කරන බවක් අපිට දකින්න ලැබුණා. මෙහි ආවට පස්සේ සේවක අභිප්‍රේරණ සඳහා විශාල වැඩසටහන් ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ ඩෙන්ගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් පොළොන්නරුව ප්‍රාදේශීය සභාව මගින් පසුගිය කාලය තුළ සිදු කළා. ඒ වගේම ආගමික සංහිඳියාව වර්ධනය කිරීමට ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වගේම බල ප්‍රදේශයේ අක්‍රිය වී තිබූ විදුලි පහන් 836ක් සවිකිරීම සහ අත්‍යවශ්‍යම ස්ථාන 200කට විදුලි පහන් සවිකිරීම සහ සූර්ය පැනල 19ක් සවිකිරීමත් මේ පසුගිය වසර තුළ සිදු වුණු තවත් සුවිශේෂී කාරණාවක්. 2025 වර්ෂයේ මහජනයාගේ සුබසාධන සහ සමාජ ආරක්ෂණය සඳහා වෙන් කළ මුදල රුපියල් ලක්ෂ 16ක්. හරිද? එතකොට 2026 වර්ෂයේ මේ සඳහා වෙන් කළ මුදල රුපියල් ලක්ෂ 98ක් වෙලා තිබෙනවා. මේ පොළොන්නරුව ප්‍රාදේශ සභාව පිළිබඳව අපි මතක් කරන්නේ. හරිද? පුනරාවර්තන වියදම් ගත්තම 2025 වර්ෂයේ ලක්ෂ 63ක් තමයි වෙන් වෙලා තිබෙන්නේ. හැබැයි 2026 වර්ෂය වන විට ලක්ෂ 535ක් දක්වා වැඩි කරලා වෙන් කරලා තිබෙනවා පොළොන්නරුව ප්‍රාදේශ සභාව. ඉතින් මේ සියලු දේ කරන්නේ මේ ප්‍රාදේශ සභාව තුළ සිදු කරන සුවිශේෂී කාර්යයන් වල තිබෙන කාර්යක්ෂමතාවය නිසා කියන බවත් අපිට මෙහි ආවට පස්සේ දකින්න පුළුවන් කමක් ලැබුණා. ඒ වගේම මතක් කරන්න ඕනේ දිට්වා සුලිකුණාටු තත්වයේදී පොළොන්නරුව ප්‍රාදේශ සභාව බල ප්‍රදේශයේ ආපදාවටපත් වූ සියලු දෙනා වෙනුවෙන් කාර්ය මණ්ඩලය විසින් දිවා රාත්‍රී සේවයේ නිරතව ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් බොහෝ දෙනා කැප වෙලා කටයුතු කළ බවත්
මේ දර්ශන වලින් සහ මේ ඡායාරූප වලින් ඔබට දකින්න පුළුවන් කමක් ලැබුණා. ඒ වගේම මේ සුලිකුණාටුවත් එක්ක දිත්වා තත්වයේ තුල විනාශයටපත් වුණු මාර්ග කඩිනමින් තාවකාලිකව පිළිසකර කිරීමත් මෙහිදී ගල් කුඩි යොදලා බොරළු යොදලා සකස් කිරීම ඒ දින වකවානුව තුලදීම සිදු කරන්නට පුළුවන් කමක් ලැබුණා. ඊට පස්සේ ඒවා ස්ථිර වශයෙන්ම සාදා ගැනීම සඳහා ව්‍යාපෘති කඩිනමින් අනුමත කරලා කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පොළොන්නරුව ප්‍රාදේශ සභාවේ කාර්යාල පරිශ්‍රය ගත්තම වෙනදාට වඩා පහසුකම් සපයලා සේවක පිරිසට වැඩ කරන්න පහසුකම් බොහොමයක් සපයලා විශේෂයෙන්ම වායු සමනය කරපු කාර්යාල පරිශ්‍රයක් හදලා දීලා තියෙනවා පහසුවෙන් වැඩ ටික කරගෙන යන්න. විශේෂයෙන් මතක් කරන්න ඕනේ පොළොන්නරුව ප්‍රාදේශ සභාවේ හලුතෙන් ඉදි කරපු වාහන අංගණය. ඒ වගේම තමයි මීට සමාන්තරවම මීට සමගාමීව සේවාගම වාහන අංගණයත් නවීකරණය කරලා ඉදි කරලා තිබෙනවා. ඉතින් වාහන නවත්ව ගන්න අවශ්‍ය පහසුකම් පොළොන්නරුව ප්‍රාදේශ සභාවට තිබුණේ නැහැ පහුගිය කාලය තුල. ඉතින් මේ දේවලුත් මේ වසරක කාලය තුල සිදු කරලා තියෙනවා. මේ සාවු වැඩ ප්‍රමාණයක් කරලා තමයි පොළොන්නරුව ප්‍රාදේශීය සභාව උතුරුමැද පළාතේම ප්‍රථම ස්ථානය ලැබුණු පළාත් පාලන ආයතනය බවට පත් වුණා. ඉතින් අපි සුබ පතනවා 2025-26 වර්ෂය වගේම 2026-27 වර්ෂය තුලත් මීට වඩා ප්‍රමාණයක් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න පොළොන්නරුව ප්‍රාදේශ සභාවේ සියලුම දෙනා